ඉතින් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට ඔයාලා මේ එකතුලා ඉන්නේ KD Master Academy YouTube channel එකේ තවත් episode වීඩියෝ එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරගෙන යන්නේ 2024 දෙවෙනි set එකේ Korean skill date එක සම්බන්ධව වගේම මෙන්න මේ විදිහට skill කරලා pass වෙන අය web එකට දාන්නේ කවද්ද සම්බන්ධ මෙන්න මේ කරුණු වගේම ස්කිල් එකේදී ලැබෙන ලකුණු ප්‍රමාණය දීවරාංශයට නිෂ්පාදනාංශයට වෙන වෙනමත් අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. අපේ WhatsApp channel එක තියෙනවා KD Korean Academy කියලා. ඉතින් මේ WhatsApp channel එකට ඔයාලා join වෙලා ඉන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ අර videos වලින් කරන්නේ ලොකු update. ඉතින් කෙටි update අපේ WhatsApp channel එකේ තමයි update දෙන්නේ. ඉතින් ඒකටත් join වෙලා ඉන්න. ඉතින් ඒකට අදාළ link එක පහළ description එකේ වගේම comment box එකේ පළවෙනි comment එකේ pin කරලා තියන්නම් ඒ ඔයාලා වෙනුවෙන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි ළමයි මේ විදියට 2024 සෙට් එකට දෙවනි වටේ සමත් සෙට් එක ගත්තොතින් සමත් සිසුන් සංඛ්‍යාව 5048ක් බව SLBFE එකේ සභාපතිතුමා සඳහන් කරා මාධ්‍යමුවකදී. එතකොට එතුමා සඳහන් කරපු විස්තර තමයි මම මේ ඔයාලට අරන් එන්නේ. ඉතින් මේ විදියට මේ වෙබ් එකට දාවිද කුසලතා පරීක්ෂණයෙන් සමත් වුණොත් වෙබ් එකට දානවද සම්බන්ධව සභාපතිතුමත් එක්ක සාකච්ඡාවක් සිද්ධ කරා. මෙතනදී ළමයි මෙතනින් ස්කිල් ටෙස්ට් එක සමත් වෙන පිරිස ඉන්නවනේ. මේ ඉන්නේ EPS topic exam එක කරලා computer exam එක කරලා සමත් වෙච්ච සිසුන් සංඛ්‍යාව 5048ක් ඉන්නවා සියලුම අංශ වලින්. මෙතනින් ස්කිල් එක සමත් වෙන සිසුන් ප්‍රමාණය ඉන්නවනේ. අන්නේ සිසුන් ප්‍රමාණය තමයි වෙබ් එකට වැටීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි කතා කරමු වෙන මේ විදියට ජුනි 19 SLBFE වෙබ් අඩවියේ නිල ප්‍රකාශයක් පත් කරනවා නිපුණතා පරීක්ෂණයට අවශ්‍ය ස්ථාන මොනවද කියන එක සම්බන්ධව වගේම දින ඒ නිපුණතා පරීක්ෂණයේ තියෙන ස්ථානය වගේම නිපුණතා පරීක්ෂණයේ තියෙන දිනයන් සම්බන්ධව නිවේදනය නිකුත් කරනවා කියලා එතුමා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ජුනි 27 ඉඳලා ජුනි 30 දක්වා නිපුණතා පරීක්ෂණය තියෙනවා. ඒ වගේම ජූලි 1 සිට ජූලි 2 වෙනිදා දක්වා නිපුණතා පරීක්ෂණයන් පැවැත්වෙන බව එතුමා සඳහන් කරා. ඊට පස්සේ නිපුණතා පරීක්ෂණ වලින් පස්සේ තමයි ළමයි ස්කිල් එකට ඔයාලට යන්න තියෙන්නේ. මේ වෙනකොටත් ඔයාලා ස්කිල් ටෙස්ට් එකට සූදානම් වෙමින් ඉන්නවා සියලුම අංශයන් වලින් නිෂ්පාදන, දීවර, සේවාංශය, ඉදිකිරීම අංශය සියලුම අංශයන් වලින් ෂිප් බිල්ඩින් සියලුම අංශයන් වලින් මේ විදිහට ස්කිල් ටෙස්ට් එකට පුහුණු වෙමින් ඉන්නවා. ඉතින් මේ විදිහට ජූලි මාසයේ ඒ කියන්නේ ජූලි 15 ඉඳලා ජූලි 21 දක්වා මේ විදිහට ස්කිල් පවත්වනවා කියලා ස්කිල් ටෙස්ට් එක පවත්වන්න නියමිතයි කියලා එතුමා සඳහන් කරලා තියෙනවා. හරි ළමයි. ඔන්න ඔය විදිහට තමයි නිපුණතා පරීක්ෂණයන් පවතින දිනයන් ඒ වගේම ස්කිල් පවතින දිනයන්. හරිද? ඊට පස්සේ මම ඔයාලට සඳහන් කරා මෙන්න මේ විදිහට ලිඛිත පරීක්ෂණය සහ ස්කිල් පරීක්ෂණය. ඒ කියන්නේ කුසලතා පරීක්ෂණයේත් ළමයි පරීක්ෂණ තුනක් තියෙනවා. ඔයාලා දන්නවා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය, ඒ වගේම ඔයාලගේ ප්‍රායෝගික කුසලතා පරීක්ෂණය, ඒ වගේම සම්මුඛ පරීක්ෂණය ඒ ටික තියෙනවා. හරිද? ඒ තුන තමයි මේ ස්කිල් ටෙස්ට් එකේ තියෙන කරන්න. චගිසොගේ එක, නට් ඇන්ඩ් බෝල්ට්, ඒ වගේම පින් බෝඩ් දාන එක, ඒව නිෂ්පාදන අංශයන් වලට ඒ විදිහට ක්‍රියාකාරකම් තියෙනවා. ඒව ඔයාලා මේ වෙනකොටත් ළමයි පුරුදු වෙමින් පවතින්නේ. හරිද? ලිඛිත මේ විදිහට ලැබෙන ලකුණු මට්ටම් ගත්තොතින් ලිඛිත පරීක්ෂණයේදී නිෂ්පාදන අංශය ගත්තොතින් 200න් ඔයාලට ලකුණු ලැබුණට ඒක 100 භාගයක් තමයි ලැබෙන්නේ. 100. ඔයාලගේ ලකුණු බලන්න ගියොතින් SLBFE site එකේ ඔයාලගේ ස්කිල් ඩේට් බලන්න ගියාට පස්සේ ඔයාලගේ ලකුණු ලැබෙන්නේ ළමයි දශම ගණන් වලින් 100ට අඩු සංඛ්‍යාව වලින් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ ලිඛිත පරීක්ෂණයට ලැබෙන්නේ 100න්. නිෂ්පාදන අංශයේ ස්කිල් වලට 100න් ලැබෙන්නේ. ඒ වගේම සේවාංශෙත් එහෙමයි.
අනිකුත් අංශ වලින් එහෙමයි. දීවරාංශ ගත්තොතින් ලිඛිත පරීක්ෂණයට 90යි. 90න් තමයි ප්‍රතිශතය හැදිලා එන්නේ. ස්කිල් පරීක්ෂණයට 110න් තමයි දෙන්නේ. එතකොට ওই විදිහට ලකුණු 200න් තමයි වලට කට් ඔෆ් එක දෙන්නේ. තේරුණාද? නිෂ්පාදන සේවාවේ අංශ වලින් 100 එකතු වෙලා 200න් තමයි වලට කට් ඔෆ් එක හම්බෙන්නේ අන්තිම. ඒකෙන් තමයි ඒ කට් ඔෆ් එකෙන් තමයි වල වෙබ් එකට වැටෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඔයාලා ස්කිල් පාස් වල ඔයාලගේ ස්කිල් ටෙස්ට් එකේ ලකුණු කට් ඔෆ් එක දුන්නට පස්සේ මාසෙකින් වගේ ඔයාලා ඔක්කොම කියන්නේ වෙබ් එකට වැටෙන ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් වෙබ් එකට පළවෙනි සෙට් එක වැටෙනවා මාසෙකින් විතර. ඒ කියන්නේ ස්කිල් ටෙස්ට් එක තියලා ස්කිල් ටෙස්ට් එකේ ප්‍රතිඵලය දුන්නට පස්සේ කට් ඔෆ් එක දුන්නට පස්සේ වෙබ් එකට මාසෙකින් විතර පස්සේ අනික් කට්ටිය කියන්නේ මෙඩිකල් තියලා සාමුක පරීක්ෂණයක් තව තියලා ඔයාලගේ ඩොකියුමන්ට් අරගෙන ඊමේල් එක කොරියාවට යවලා පොලිස් රිපෝට් ඒ ටික දාලා ඒ ඔක්කොම කරලා ඉවරලා වෙබ් එකට දානකොට සාමාන්‍ය මාස එකමාරක් විතර යනවා ළමයි. ඔයාලගේ සෙට් එක දානකොට. හරිද? ඉතින් ඔන්න ඔය කාරණා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් දැනටත් වෙබ් එකේ ඉන්නවා 10834 දෙනෙක් වෙබ් එකේ තවමත් සියලුම අංශ වලින් රැකියා බලාපොරොත්තුවෙන් ඇග්‍රීමන්ට් බලාපොරොත්තුවෙන් පිරිසක් ඉන්නවා ළමයි. ඒ අතරට තමයි ඔයාලත් එකතු වෙන්නේ මේ විදිහට ස්කිල් පාස් වෙලා කට් ඔෆ් එක දීලා ඒ අවශ්‍ය ඩොකියුමන්ට් හදාගෙන වෙබ් එකට වැටෙන්නේ. හරිද? හරි. ඉතින් ළමයි මම හිතනවා මේ වීඩියෝ කාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඉදිරියටත් තවත් මේ වගේ වටිනා වීඩියෝස් මම මගේ YouTube channel එකෙන් අරන් එනවා. ඔයාලට ඉදිරියේදී කරන්න තියෙන සියලුම වැඩ කොටස් මගේ YouTube channel එකේ දාලා තියෙනවා මම වීඩියෝස් 2023 අවුරුද්දේ ස්කිල් තිබුණු විදිය කට් ඔෆ් එක කොහොමද ගියේ හැම දේවල් සම්බන්ධව මෙඩිකල් ටෙස්ට් එකට කොහොමද යන්න ඕන සාමුක පරීක්ෂණයට කොහොමද යන්න ඕන ස්කිල් එකට මොනවද අරන් යන්න ඕන ස්කිල් ටෙස්ට් එක පවතින ස්ථානයන් හැම දෙයක්ම මගේ YouTube channel එකේ වීඩියෝස් දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඔයාලා මගේ YouTube channel එකට ගියාට පස්සේ playlist කියන option එකේ යටතේ ඔයාලට කෙලින්ම කැටගරි කරලා තියෙන්නේ playlist විදියට ඒවයි අවශ්‍ය වීඩියෝස් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට බලන්න හැකියාව තියෙනවා. අවශ්‍ය විදිහට දැනුවත් වෙන්න හැකියාව තියෙනවා. හරි ළමයි. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඇත්තටම වැදගත් වෙන්න ඇති කියලා. තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට ඒ කෙනාටත් මේ තොරතුරු දැනගන්න හැකියාව තියෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා.